සියලු දෙනාට ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. RB Academy විසින් දිගහරින 11 වෙනිට අදාළ විද්‍යා පාඩම මාලාවේ තුන්වෙනි පාඩම අපි මේ විදිහට ආරම්භ කරනවා. මේ පාඩමේ නම තමයි මිශ්‍රණ කියලා කියන්නේ. අපි මිශ්‍රණ ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕන පදාර්ථයක් කියන්නේ මොකක්ද කියලා. අපි ගොඩාක් පන්ති 6 ශ්‍රේණියේදී අපි ඉගෙනගෙන තියෙනවා පදාර්ථයක් කියන්නේ මොකක්ද කියලා. පදාර්ථයක් කියන එකේ නිර්වචනය තමයි අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල් වලට අපි කියනවා පදාර්ථ කියලා. එතකොට මේ පදාර්ථයේ අවස්ථා තුනක් පවතිනවා. එක ඝන පදාර්ථ, දෙක ද්‍රව පදාර්ථ, තුන වායු පදාර්ථ. මෙලෙස පදාර්ථ ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් අඩංගු එකතුවකට අපි කියනවා සරලවම මිශ්‍රණයක් කියලා. අපි කුඩා පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා මූලද්‍රව්‍ය සහ සංයෝග කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය කියලා. නමුත් මිශ්‍රණ කියන ඒවා සංශුද්ධ ද්‍රව්‍ය නෙවෙයි. පරිසරයේ අපි දකින්නට තියෙන බොහොම දේවල් සංශුද්ධ දේවල් නෙවෙයි. උදාහරණයක් විදිහට පස, සාගර ජලය, වාතය වගේ මේ දේවල් ගත්තාම සියල්ලම මිශ්‍රණ ලෙසයි පවතින්නේ. එතකොට අපි කොහොමද මිශ්‍රණයක් කියන එක නිර්වචනය කරන්නේ? මිශ්‍රණයක් කියන්නේ සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි මිශ්‍ර වී පවතින සංඝටක භෞතික ක්‍රම වලින් වෙන් කළ හැකි පදාර්ථ වලට අපි කියනවා මිශ්‍රණ කියලා. එතකොට මිශ්‍රණයක් ඇතුලේ තියෙන්නේ මොනවද? මිශ්‍රණයක් ඇතුලේ තියෙනවා සංඝටක වල එකතුවක්. එතකොට උදාහරණයක් විදිහට අපි ගත්තොත් සිමෙන්ති මිශ්‍රණය. මොනවද තියෙන සංඝටක? වැලි, මැටල්, ජලය, සිමෙන්ති. එතකොට අපි මෙහිදී කතා කරනවා මේ මිශ්‍රණ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් සමජාතීය මිශ්‍රණ, අනිත් එක විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය කියන එකේ තේරුම සම ප්‍රමාණයෙන් තියනවා කියන එක. මොනවද තියෙන්නේ සම ප්‍රමාණයෙන්? ඝනත්වය, ඒ වගේම ද්‍රව්‍ය සංයුතිය සහ විනිවිද භාවය කියන සාධක සම ප්‍රමාණයෙන් පවතිනවා නම් අපි ඒවට කියනවා සමජාතීය මිශ්‍රණ කියලා. එතකොට විෂම ජාතීය මිශ්‍රණ කියලා කියන්නේ ඝනත්වය, විනිවිද ප්‍රවණ භාවය, ඒ වගේම සංඝටක වල ප්‍රමාණය වෙනස් ප්‍රමාණයෙන් පවතිනවා නම් අපි ඒවට කියනවා විෂම ජාතීය මිශ්‍රණ කියලා. සමජාතීය මිශ්‍රණ උදාහරණ තමයි ලුණු ද්‍රාවණය. අපි ලුණු ද්‍රාවණයේ කීප තැනකින් සාම්පල් අරගෙන අපි පරීක්ෂා කරලා බැලුවා. ඒ පවතින ලුණු ප්‍රමාණය එක හා සමානයි. ඒ පවතින ජලයේ ප්‍රමාණය එක හා සමානයි. අපි මැටි දියකල ජලය අරන් බලුවම තනින් තැනට මැටි අංශ පවතින ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ඒ විෂම ජාතීය මිශ්‍රණයක් ලෙසත් මේ ලුණු ද්‍රාවණය සමජාතීය මිශ්‍රණයක් ලෙසත් අපි සලකන්න පුළුවන්. අපි යමු මේ සමහර මිශ්‍රණ කීපයක් පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට මේ මිශ්‍රණයේ අඩංගුලා තියෙන දේවල් වලට අපි මොනවද කියන්නේ? ඒවට කියන්නේ සංඝටක කියලා. මේ සංඝටක වලින් එකතු වෙලා තමයි මිශ්‍රණයක් නිර්මාණය වෙන්නේ. පොල් තෙල් කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථයක්. ජලය කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථයක්. නමුත් මේ දෙක එකතු වුණාට පස්සේ මොනවද වෙන්නේ? මේ දෙක එකතු වුණාට පස්සේ සාන්ද්‍රණය ගත්තා. හැදෙන ද්‍රාවණේ හැමතැනම සාන්ද්‍රණය එකයිද වෙනස්ද? ඝනත්වය එකයිද වෙනස්ද? වෙනස්. එහෙනම් ඒක මොන જાතිය එකක්ද? විෂම જાතිය එකක්. එහෙනම් මොන මිශ්‍රණයක්ද මේක? ද්‍රව විෂම જાතිය මිශ්‍රණ. කිසිම අවස්ථාවකදී මේ අවස්ථාව ද්‍රව වුණා කියලා ඒක සම જાතිය වෙන්නේ නැහැ. එකම පදාර්ථ අවස්ථාවේ පවතිනවා කියලා කිසිම වෙලාවක එකම જાතිය වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායු අවස්ථාවේ පවතින පදාර්ථයක්. ජලය කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථයක්. එතකොට මේ වායු ද්‍රව හැබැයි මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අපි දන්නව මොනවද? සෝඩා වල තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය මොන જાතිය එකක්ද? සම જાතිය මිශ්‍රණයක්. හැමතැනම මිශ්‍රණය හැමතැනම සාන්ද්‍රණය සහ වර්ණය විනිවිද ප්‍රවණභාවය සහ ඝනත්වය කියන සියල්ල එක හා සමානයි. ඒ නිසා අපි ඒකට කියනවා සමජාතීය මිශ්‍රණ කියලා. බලන්න මේක දිහා. මේ බැලුවම අපිට හොඳ ආයිඩියා එකක් ඔළුවට එනවා. සමජාතීය මිශ්‍රණයක් කියන්නේ ඒක ද්‍රාවණයක්. ඒ කියන්නේ සමජාතීය හැමතැනම එක හා සමානයි නම් ඒක මොකක් වෙනවද? ද්‍රාවණයක් වෙනවා. ඒ කියන්නේ සමජාතීය මිශ්‍රණයක් හැම වෙලෙම ද්‍රාවණයක් බවට පත් වෙනවා. එතකොට ද්‍රාවණයක් අපි ගත්තාම මේ ද්‍රාවණයක් සතු තියෙන සංඝටක මොනවද? ද්‍රාවණයක් කියලා කියන්නේ ද්‍රාව්‍ය සහ ද්‍රාවකයේ එකතුව. ද්‍රාව්‍ය කියන්නේ අඩුවෙන් තියෙන දේ. ද්‍රාවකය කියන්නේ ඒ තුල වැඩියෙන් තියෙන දේ. මොනවද? ද්‍රාවණය බලන සීනි ද්‍රාවණය ගත්තාම සීනි ද්‍රාවණය තුල අඩුවෙන් තියෙන්නේ සීනි. වැඩියෙන් තියෙන්නේ මොනවද? ඡාලය. ඒ නිසා මේ සීනි ද්‍රාවණය මොන જાතිය එකක්ද? සමජාතීය ද්‍රාවණයක්. නැත්නම් සමජාතීය මිශ්‍රණයක්. අපි කියන සමජාතීය ද්‍රාවණයක් වෙනවා. අපි එහෙනම් බලමු ද්‍රාව්‍යතාව කියන්නේ මොකක්ද කියලා. ද්‍රාව්‍යතාව කියන එක අපි අර්ථ දක්වන්නේ කිසියම් උෂ්ණත්වයකදී ද්‍රාවක ග්‍රෑම් 100ක දියවන උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය එම ද්‍රාවණයේ හෝ ඒකේ ද්‍රාව්‍යතාවය කියලා සැලකනවා. එතකොට උදාහරණයක් විදිහට
සෙල්සියස් අංශක 25 කියන උෂ්ණත්වයේදී ජලය ග්‍රෑම් 100ක පොටෑසියම් සල්ෆේට් උපරිම දිය වෙන්නේ ග්‍රෑම් 12. මීට වඩා දිය කරන්න හැකියාවක් නැහැ. අපි ඒකට කියනවා පොටෑසියම් සල්ෆේට් වල ද්‍රාව්‍යතාව කියලා. ද්‍රාව්‍යතාවය කියන්නේ දියවීමේ හැකියාව කියන එක. සරලවම කිව්වොත් දියවීමේ හැකියාව. ද්‍රාව්‍යතාව නැත්නම් දියවීම කෙරෙහි බලපාන සාධක කිහිපයක් තියෙනවා. ප්‍රධාන සාධක තුනක් තියෙනවා. පළවෙනි තමයි උෂ්ණත්වය. අපි දන්නවා කොහොමද උෂ්ණත්වය වැඩි වෙනකොට දියවීමේ හැකියාව වැඩි වෙනවා. ඒවත් ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒතර දෙවෙනි එක තමයි ද්‍රාව්‍ය ස්වභාවය සහ ද්‍රාවකයේ ස්වභාවය. දෙක සහ තුන. එතකොට මේ ද්‍රාවකයේ ස්වභාවය නැත්නම් ද්‍රාව්‍යයේ ස්වභාවය ද්‍රාවකයේ ස්වභාවය කියන්නේ මේක ද්‍රවීයද නිර්ද්‍රවීයද කියන සාධකයේ මත. එතකොට ද්‍රවීය ද්‍රාවකවල ද්‍රවීය ද්‍රව්‍ය පහසුවෙන් දිය වෙනවා. එතකොට නිර්ද්‍රවීය ද්‍රාවකවල නිර්ද්‍රවීය ද්‍රාව්‍ය හොඳින් දිය වෙනවා. එතනෝල් සහ ජලය ගත්තාම එතනෝල් කියන්නේ ද්‍රවීය ද්‍රව්‍යයක්. එතකොට ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. එතකොට මේ දෙක ඉතා හොඳින් දිය වෙලා ද්‍රවීය ද්‍රාවණයක් නිර්මාණය වෙනවා. මේ දෙකේ කොහොල්ලෑ සහ භූමිත. අපි දන්නවා අතේ කොහොල්ලෑ ගානවා අපි භූමි තෙල් ටිකක් නැත්නම් පොල් තෙල් ටිකක් දානවා. එතකොට කොහොල්ලෑ කියන්නේ නිර්ද්‍රවීය ද්‍රව්‍යයක්. එතකොට ඒක දිය වෙන්න අවශ්‍ය වෙන්නේ නම් මොනවාද? නිර්ද්‍රවීය ද්‍රාවකයක්. භූමි තෙල් හෝ පොල් තෙල් අපිට භාවිත කරන්න පුළුවන්. අපි පොදුවේ මෙහිදී කතා කරනවා රසායනික සංයෝග ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. කාබනික සහ අකාබනික. ඒ කියන්නේ පවතින කාබන් ප්‍රමාණය මත කාබනික සහ අකාබනික ලෙස වර්ග දෙකකට බෙදෙනවා. එතකොට මේ කාබනික රසායනික සංයෝග ද්‍රවීය සහ නිර්ද්‍රවීය ලෙස වර්ග කරනවා. ඒ වගේම අකාබනික රසායනික සංයෝග ද්‍රවීය සහ නිර්ද්‍රවීය ලෙස වර්ග කරනවා. වායුක ද්‍රාව්‍යතාවය කියන්නේ මොකක්ද? වායුක ද්‍රාව්‍යතාවය කියන්නේ වායුවක් දියවීමේ හැකියාව. හොඳ උදාහරණයක් වෙන්නේ අපි ජලය තුල වාසය කරන ජීවි නැත්නම් ජලජ ජීවීන්ට ඔක්සිජන් ලැබෙන්නේ කොහොමද? වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ජලය තුල තියවීම නිසා. එතකොට අපි ගන්න සෝඩා බෝතලයක් ගත්තාම අධි පීඩනයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් ගබඩා කරලා තියෙනවා මේ ජලය තුල. ඒ නිසා ඒ ජලයේ විශාල ප්‍රමාණයක් ඒ කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා පවතිනවා. එතකොට මේ වායුවක ද්‍රාව්‍යතාවය කරේ බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. පළවෙනි තමයි උෂ්ණත්වය, දෙවෙනි එක පීඩනය. උෂ්ණත්වය අපි ගත්තට පස්සේ උණු කරපු උණු වතුර එකක තියෙන ජලාංශ ප්‍රමාණය අපි දන්නවා උණු කරනකොට වායු පිට වෙලා යනවා. ඒ නිසා සාමාන්‍ය නැත්නම් ඇල් ජලයේ තියෙන වායු ප්‍රමාණයට සාපේක්ෂව උණු ජලයේ පවතින වායු ප්‍රමාණය ඉතා අඩු වගේක පවතිනවා. පීඩනය ගත්තාම අර අපි කිව්වේ සෝඩා බෝතලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අධි පීඩනයක් යටතේ ගබඩා වෙලා තියෙනවා. ඒක මුඩි ඇරියට පස්සේ ඒ කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් පිට වෙලා යනවා. එතකොට පීඩනය සහ උෂ්ණත්වය කියන සාධක දෙක මත වායුක ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපානවා. අපි අද මේ වෙනකන් කතා කරපු පාඩම වලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අපි ඉදිරි කොටසේදී මිශ්‍රණ දෙවෙනි කොටසේදී මිශ්‍රණ වල සංයුතිය ඒවා නිස්සාරණය කරන විදිය, ද්‍රාවක නිස්සාරණය සහ කර්මාන්තශාලා වශයෙන් මේ ද්‍රාව්‍යතාව භාවිතා කරන්නේ කෙසේද කියන එක අපි ඊළඟ කොටසේදී අරගෙන යනවා. එහෙනම් අපේ RB Academy subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. ඔබට දැනුම ගොඩක් ලබා ගන්න පුළුවන් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත්. එහෙනම් ඔබ සැමට ආයිබෝන්.